දන්නවද මේ කවුද කියන්නේ? මට වැඩිය හොඳට මෙයා ගැන ඔයාලා දන්නවා ඇති කියලා මම හිතනවා. ඔව්. මේ මම මහේෂ්. එතකොට මෙයා මතකද? ඔව්. මම ජීවනී. මහේෂ්ගේ සුදු. මං හිතාමතා මහේෂ්ගේ හිතරිත් දන්න කිසි දෙයක් කළේ නෑ. ඒක කවුරු කොහොම තේරුම් ගන්නද කියන්නේ මම දන්නේ නෑ. කෙනෙක්ට තමන්ගේ සයිස් එක හරියටම තේරුම් ගන්න නම් කෙලවෙන්න ඕන. ළඟම ඉන්නේ උන් සමහර වෙලාවට ඒක කරලා දෙනවා. විශ්වාසවන්ත මෙවුන්ගෙන් ඒ අත්දැකීම හම්බෙද්දි ටිකක් අමාරුයි. හිතට අමාරුයි. ඒ වුණාට හොඳයි. ජීවිතේ සමහර ප්‍රශ්න එනවා කියන්න කෙනෙක් නෑ. කියන්න කෙනෙක් හිටියත් කටක් කරලා කියා ගන්න බෑ. මන් දන්නවා. මහේෂ් ඉන්නේ ලොකු පීඩනයක. ඒත් මට කිසි දෙයක් කියන්නේ නෑ. මං ආසයි එයාත් එක්ක දේවල් බෙදා ගන්න. එයාට ආදරණීය බිරිඳක් වෙන්න. සමහර වෙලාවට ප්‍රශ්න කියාගන්න ඉන්න එකමයි ලොකුම ප්‍රශ්නේ. එහෙම වුණාම තමයි මිනිස්සු තනියම කතා කරන්නේ. ඔළුවේ හදාගත්ත ලෝකවල ජීවත් වෙන්නේ. මම මට ලැබිලා තියෙන දේවල් ගැන කවදාවත් දුක් වෙන්නේ නැහැ. සමහර විට මේක මට උරුම ජීවිතේ වෙන්නේ නැති. ඒ මොනවා වුණත් අපිට ඇහැට පේන කනට ඇහෙන ඇඟට දැනෙන දේවල් එක ජීවත් වෙන්න පුරුදු වෙන්න ඕන. ඒවා විශ්වාස කරනවද නැද්ද කියන එක නෙවෙයි. ඒවත් එක ජීවත් වෙන්න පුරුදු වෙන්න ඕන. සුදු ගැන වුණත් මට ඇහෙන දේවල් මම දකින දේවල් ඇත්තද බොරුද කියලා හොයනවට වඩා ඒවත් එක ජීවත් වෙන්න පුරුදු වෙන එක තමයි ලේසි. එයා මගේ දෝනිගේ අම්මා. එච්චරයි. මං එයාගේ කට වහලා තියෙනවා. ඔව්. මහේෂ් මගේ කට වැහුවා. කොහොමත් ගෑනු අපිට උරුම කට වහගෙන පාඩුවේ ඉන්න එක. මං කැමතියි මහේෂ් මගෙත් එක්ක කතා කරනවා නම්. එයාගේ හිතේ මං ගැන මොනවද තියෙන්නේ කියලා කියනවා නම්. ඒත් එයා කතා කරන්නේ නැහැ. ඒක මට දරා ගන්න අමාරුයි. මං එයා එක්ක කතා කරන්න ගියාම එයා දෙන උත්තර පීතු ඩුවල් වගේ මගේ පපුව පසාරු කරගෙන යනවා. හීන හැබෑ කරගන්නවයි සතුටින් ඉන්නවයි කියන්නේ එකක් නෙවෙයි දෙකක්. ඒක යත් තේරුම් ගන්න ඕන. සතුටින් ඉන්න ගයාලගේ වැඩක්. ඒ හීන හැබෑ කරලා දෙන එක මගේ වැඩක්. එයා හිතනවා අපි සතුටින් ඉන්නේ කියලා. ඔව් අපි සතුටින්. කාලෙත් එක මේ හැමදේම හරියයි. ඒත් මගේ හිතේ නිතරම පොඩි බයක් තියෙනවා. මහේෂ් මට නැති වෙයි කියලා. මං ඇවිත් තියෙන පොඩි දුරයි. තව දුර ගමනක් යන්න තියෙනවා. කොතන කොහොම නතර වෙයිද කියන්න දන්නේ නැහැ. හැබැයි මම මේ ගමන යනවා. මගේ ඉන්නේ පත් වෙන යකඩයක් තියෙනවා. එච්චරයි. මට ඒ ආයුධ විශ්වාසයි. ඔව්. එයා නතර වෙන්නේ නැහැ. එයාගේ පස්සේ වැටිලා ඒ අරුණක් නැති ගමන අපිත් යනවා. හති වැටෙන වෙලාවක අපි නතර වෙයි. මං හිතන්නේ මම මේ ගත කරන්න ජීවිතේ බෝනස් කාලේ කියලා. ගොඩක් කලින් මැරෙන්න හිටපු එකෙක් බෝනස් ලයිෆ් එකක් ගත කරනවා. හොරු තක්කඩි පිනුම් ගහන රටක අපිට සිල් ගන්න බෑනේ.